Welcome to Cook with Ashi YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හරිම විදිහට soft එකට butter cake හදන්නේ කොහොමද කියලා. butter cake එක හදන්න අවශ්‍ය කරන දේවල් මම මෙතන දාලා තිනවා. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම butter gram 250 සහ චීනි gram 250 bowl එකට දාලා හොඳට beat කරගන්න ඕන. සීනි ටික blend කරලා ගන්නවා නම් තවත් හොඳයි. එතකොට අපිට වැඩි වෙලා beat කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ විදිහට හොඳට බීට් කරගන්න ඕන. බීට් කරගද්දී වටේ තියෙන ඒවත් එකතු කරලා හොඳට බීට් කරගන්න. මම බටර් ටිකයි සීනි ටිකයි විනාඩි 3ක් 4ක් වගේ බීට් කරගන්නවා. මේ විදිහට හොඳට බීට් කරගත්තට පස්සේ අපි බිත්තර එකින් එක එකතු කරලා වෙන වෙනම බීට් කරගන්න ඕන. බිත්තර එකක් එකතු කරලා විනාඩියක් වගේ බීට් කරගත්තට පස්සේ අනිත් බිත්තර එකතු කරලා බීට් කරගන්න. මේ විදිහට ඔක්කොම බිත්තර ටික දාලා බීට් කරගත්තට පස්සේ හැන්දෙන් මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි හලාගත්තු පිටි ටික එකතු කරගමු. පිටි ටික එකතු කරාදී ටිකෙන් ටික එකතු කරලා කලවම් කරගන්න ඕනේ. අපි හැම වෙලේම කලවම් කරගද්දී එකම පැත්තට කලවම් කරගන්න ඕනේ. පිටි ටික දාලා කලවම් කරගද්දී බීට් එක පාවිච්චි කරන්නේ නැතුව කලවම් කරගන්න ඕන. මේ විදිහට මුලින්ම හැන්දකින් කලවම් කරගත්තට පස්සේ වික්ස් එකක් පාවිච්චි කරලා අපි කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මේකට අපි කිරි මේසයන් දෙකක් වගේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි වැල්ලා තේ හැන්ද එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ කේක් බැටර් එක හරි. මේ වෙලාවේදී අපි oven එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරලා තියාගන්න ඕන. දැන් අපි කේක් බැටර් එක ට්‍රේ එකට දාගන්න ඕන. ට්‍රේ එක ලෑස්ති කරගන්න පාර්ච්මන්ට් පේපර් එකක් දාලා ඒකට බටර් ටිකක් හොඳට ගාලා ලෑස්ති කරගන්න. මේ විදිහට බැටර් එක ට්‍රේ එකට දාලා දෙපාරක් වගේ ඩබල් ට්‍රැප් කරගන්න. දැන් අපි විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 45ක් වගේ බේක් කරගන්න ඕන. ඔයාලගේ oven එකේ oven එකට බේක් කරන ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් විනාඩි 45කට පස්සේ අපේ කේක් එක හරි. අපි මේක රස්නේ පිටින්ම කේක් ට්‍රේ එකෙන් අයින් කරගමු. රස්නේ නිමුණාට පස්සේ අපි කෑලි කපා ගමු. ඔන්න ඉතින් අපේ කේක් එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. හරිම රසයි. ඔන්න එහෙනම් ඔයාලත් මේ විදිහට බටර් කේක් හදලා රස බලන්න.